Hi guys, TNT ලාගේ ඉන්ඩෝ Wi-Fi කැමරා එක කොහොමද කන්ෆිගර් කරගන්න කියලා මේ වීඩියෝ එකේදී අද අපි ඔයාලට කියලා දෙනවා. ළඟට එන්න පෙන්නන්න මෙන්න මේක තමයි කැමරා එක. මේ තියෙන කැමරා එකේ මොඩල් නම්බර් එක TCH332A කියන එක තමයි මොඩල් නම්බර එක. 3 මෙගාපික්සල් ලෙන්ස් එකක් එනවා. 4 mm ලෙන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. long distance වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මොඩල් නම්බර්ස් ගහලා තියෙනවා. QR code එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා කැමරාවේ ෆන්ක්ෂන් එක. ඒ ටිකක් ටක් ගාලා වලට බලා ගන්න පුළුවන්. 360 view තියෙනවා, dual light තියෙනවා, mobile alert එක ගන්න පුළුවන්, privacy mode එකක් තියෙනවා, ඒ වගේම human detection තියෙනවා. මේක Wi-Fi කැමරාවක්, micro SD 512GB වෙනකන් support කරනවා. one touch calling facility එකක් මේ කැමරාවේ තියෙනවා. එහෙනම් unbox කරලා බලමු මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. unbox කරාම මුලින්ම අපිට තියෙනවා කැමරා එක. මේ තියෙන කැමරා එක. මේ තියෙන one touch calling button එක. කැමරා එක පිටිපස්සට හැරුවාම මෙතන තියෙනවා C type එකේ power port එක මේකේ 5 volt එකෙන් තමයි වැඩ කරන්නේ. ස්පීකර් තියෙනවා. ඒ වගේම ඉස්සරහා mic එකක් තියෙනවා. night vision color උත් තියෙනවා. night vision black and white උත් තියෙනවා මෙන්න මේ කැමරා එකේ. ඊළඟට ඇතුලේ අපිට තියෙනවා paperwork එකක් තියෙනවා. ඊළඟට USB cable එකක් ඇවිල්ලා තියෙනවා මේකට. ඊළඟට power adapter එකක් තියෙනවා 5 volt adapter එකක්. ඊළඟට අන්තිමට තියෙනවා මෙන්න මේ bracket එක. මේක හයි කරලා තමයි අපි wall එකට මේක fix කරගන්නේ. බස් එකට උනත් මේක ලස්සනට ඔයාලට හයි කරගන්න පුළුවන්. durable කැමරා එකක් 2 years warranty එකත් එක්ක ඔයාලට මේක ගන්න පුළුවන්. කැමරාවේ reset button එකයි memory card එක insert කරන slot එකයි ඔයාලට මේ විදිහට කැමරාව rotate කරාම බලා ගන්න පුළුවන්. ඔන්න ඔතන තියෙනවා SD card slot එක reset button එක. ඊළඟට ඔයාලට one touch calling button එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් උතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේක press කරලා ඔයාලට video call කරන්න පුළුවන් mobile app එකට. හරි එහෙනම් අපි බලමු EC Live Plus app එක open කරලා කොහොමද මේ කැමරා එක add කරගන්නේ කියලා. මෙන්න තියෙනවා අපි install කරගත්තු EC Live Plus app එක. ඔයාලට Play Store එකට ගිහලා EC Live Plus කියලා ඔයාලා search කරොත් ඔයාලට ටග් ගාලා බලා ගන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකෙත් ඒක සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා. එහෙනම් EC Live Plus app එකේ තියෙන උඩ කෙළවරේ බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් ධන ලකුණක් තියෙනවා. මේ ධන ලකුණ ක්ලික් කරන්න. ධන ලකුණ ක්ලික් කරලා කැමරා එකේ යට තියෙනවා QR code එකක්. ඒ QR code එකට අල්ලන්න. හරි දැන් කැමරා අපි ස්කෑන් කරලා ඇඩ් කරගත්තා. දැන් කරන්න තියෙන්නේ connect via wireless කියන එක ක්ලික් කරන්න තමයි. හරි දැන් මෙතන තියෙනවා බලන්න the blue indicator light is always on කියන එක ටික් කරන්න ඕන. අපි නිල් පාට ලයිට් එකක් බලා ගන්න පුළුවන් කැමරාවේ ඒක දැල් වෙනවද කියලා. ඒක ඕකේ නම් ඔතන ටික් එකක් දාලා next step කියන එක දෙන්න. දැන් ඊළඟට තියෙන්නේ මෙතන අපි Wi-Fi password එක ගහන්න තියෙන්නේ. ඊළඟට මේක කනෙක්ට් කරන්න. join දෙන්න. කනෙක්ට් වෙනවා. හරි දැන් කැමරා එක සම්පූර්ණයෙන් ඇඩ් වෙලා තියෙන්නේ. කැමරාවට නමක් දීලා සේව් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට කැමරාවට පාස්වර්ඩ් එකක් සෙට් කරගන්න. ගෙදර ඉන්න ළමයෙක් එහෙම නැත්නම් වැඩිහිටියෙක් මොනිටර් කරන්න මේ ෆීචර් එක වලට ගොඩක්ම වැදගත් වෙයි. one touch calling feature එක තමයි ස්පෙෂල් ෆීචර් එක මෙන්න මේ කැමරාවල.